බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉදිරියේ ඔබේ හදවත හරියට ගඳ කිලියක් වගේ සුවඳවත් කරගන්න ධර්මරාජයන් වහන්සේ ඔබේ හද ගඳ කිලියට වැඩම කරවාගෙන උදේ හවා බුදුගුණ සීකර කර ඒ සිරිපාපියුම් වඳින්න ඔය සිත ඔය මිනිස් ජීවිතය ඔය ආශ්චර්යමත් මනුස්ස උත්පත්තිය ලබන්නට අප්‍රමාණ දුක්වින්ද කියලා කියා දුන්නෙත් බුදුරජාණන් වහන්සේ අන්ත දුක් විඳලා අසීමිත කැපකිරීම කරලා දරන්න බැරි තරම් ඉවසීම් කරලා ලැබපු මනුස්ස ජීවිතේ කාම උමතුවෙන් බැටගන කාමුකයන්ගේ සිදුවීම් කාම ලෝකේ මිනිස්සු ගැන කල්පනා කරන්න කාලේ නාස්ති කරන්න එපා. කාම ලෝකයේ අයගේ කයි කතන්දර කියන්නට ඔය කට අරින්නට එපා. ඒව සවන් දෙන්නට ඔය කන් විවර කරන්නට එපා. ඔබ බුදුරජාණන් වහන්සේ සමග ජීවත් වෙන්න. ඒ බුදුරජාණන් වහන්සේ දෙව්රම් වනාරණ සුවඳවත් කරගෙන වැඩ හිටපු ආශ්චර්යමත් ඉතිහාසයට හදවතින් යන්න. පූර්වාරාමේ වැඩ හිටපු ඉතිහාසයට ඒ පූර්වාරාමයට හදවතින් යන්න. ඉසිපතන මිගදායට සීත වනයට අම්බක්ටකාරාමයට හදවතින් යන්න. ගිජුකුළු පව්වට හදවතින් යන්න. වේළුවනාරාමයට ඔබ යන්න. ඒ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. ඒ රන් රැස් විහිදෙන සිරිපාපියොම් වන්දනා කරන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ රන් කඳක් වගේ ශරීරය දෙස බලන්න. සුවන්න වන්න සංකාසෝ රන් කඳක් වගේ උසභං පවරං වීරං මහේසින් විජිතාවිනං සුවන්න වන්නං සම්බුද්ධං කෝදිස්වාන පසීතදී. උසභ රාජයෙක් වගේ සිංහ රාජයෙක් වගේ මහා හස්ති රාජයෙක් වගේ වේශ විලාස ඇති බුදුරජාණන් වහන්සේ දකිනකොට රන් රැස් විහිදෙන ශ්‍රී ශරීරය දකිනකොට කෝදිස්වානප්පසීදති කාගේ හිතද පහදින්නේ නැත්තේ? දෙවියන් සහිත ලෝකයාගේ සිත් පහදිනවා. හිමවාම අපරිමෙය්‍යෝ සාගරෝව දුරුත්තරෝ තතේව සීලම් බුද්ධස්ස කෝදිස්වානප්පසීදති. මහා සාගරයේ වගේ හිමව් කුළු වන අරණ වගේ අනන්ත ආකාශයේ වගේ ඒ තථාගතයන් වහන්සේගේ සීල සමාධි ප්‍රඥා බලය මේවා දකින්න අහන කාගේ හිතද පහදින්නේ නැත්තේ? දෙවියන් සහිත ලෝකයාගේ සිත් පහදිනවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ආශිර්ය සැබවින්ම පුදුම සහගතයි ආශ්චර්යමත්. ඉතින් මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ රන් රැස් විහිදෙන සිරිපාපියුම් බලන්න. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය දෙස බලන්න. අභිනීල නෙතු සංගල දෙස, ඒ මුව මඩල දෙස, බ්‍රහ්මුජ්ජුගත ශරීරෝ බ්‍රහ්මෙක් වගේ ශ්‍රී ශරීරය දෙස, ඒ වගේම ඒ භාග්‍යවතුන් වහන්සේගේ